ඔන්න බලන්න මගේ හැඳි කැවුම. ඉතින් මම අද හදන්න යන්නේ හැඳි කැවුම්. ඔයාලට සුබ සැන්දෑවක් වේවා. මගේ ප්‍රැන්සිස් කුකින් channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඒකට අවශ්‍ය කරන බඩු ටික තමයි මම අද පෙන්වන්න හදන්නේ. ඉතින් හැඳි කැවුම් වලට අවශ්‍යයි හාල් පිටි ග්‍රෑම් 100ක්. තව ඕනේ පාන් පිටි ග්‍රෑම් 100ක් 50ක් විතර. තව ඕනේ පත් පැණි. මේ මම පත් පැණි කරලා ගත්ත ටික. තව ඕනේ පොල් පැණි. ඒ වගේම මෙන්න මේ පොල් පැණි එක තමයි අද මම භාවිත කරන්නේ. ඉතින් සූදුරු ඕනේ, මාදුරු ඕනේ, ලුණු ටිකක් ඕනේ. දැන් ඉතින් අපි හදන්න ගමු. තව වතුර ටිකක් මදි වුණොත් දාන්න තියාගත්තා. ඉතින් දැන් මම මේ හදන්න ගන්නවා. ඉස්සෙල්ලා දා ගන්නවා හාල් පිටි ටික. ඊළඟට දා ගන්නවා මේ පාන් පිටි ටික. ඊළඟට දා ගන්නවා අපි ලුණු පිංචක් දා ගන්න. ඊට පස්සේ සූදුරු දා ගන්නවා. මාදුරු ටිකක් දා ගන්නවා. ඊළඟට දැන් මේ ටික කලවම් කරගන්න. ඔයාලට ඉතින් මේක ග්‍රෑම් 100 නේ මම දැන් හදන්නේ. ඔයාලා කිලෝ එක මේකෙන් වැඩි කරගන්න. සීනි තමයි 850ක් විතර දැම්මොත් ඇති. මොකද පත් පැණි කරනවානේ. දැන් මේ ග්‍රෑම් 100ට මම සීනි දැම්මනම් 160ක් විතර පත් පැණි කරගන්නවා මම. ඊට පස්සේ දැන් දානවා පොල් පැණි ටික දාලා එකතු කරලා අනා ගන්න. ඊළඟට දානවා මේ පත් පැණි කරලා ගත්තේ පැණි ටික. මේක දියාරු කරගන්න ඕනේනේ. ඉතින් ඒකට අපි වතුර ටිකත් එක්ක අහු කරගන්නවා. මේ ටික අනලා හොඳට ඉතින් දියර කරගන්න ඕනි හින්දා වතුර ටිකක් අහු කරගන්න. වතුර ටිකක් දැම්මා. මෙහෙම දියාරු කරගන්න ඕනේ. කොටලා මේ මං ගෙදර පිටි කෙටුවේ. ඉතින් මේක හොඳට තුන් පාරක් විතර මං මේ හලලා ගත්තා පෙනීරෙන්. දැන් මේක හොඳට දිය කරගන්න මෙන්න කැටි ගහ ගන්න. ඉතින් ඔන්න මම හැඳි කැවුම් ටික අනාගත්තා. මෙන්න මේ ආකාරයෙන් අනා ගන්න ඕන ඔහොම. කැට වගේ හිටිනවා නම් ඒක උකු වැඩි. දැන් මෙන්න මේ විදිහට ඔය වැක්කෙනට ගානට මෙතන කැට වගේ හිටින්නේ නැහැ නේ ඔය. පේනවද? ඔය ඔන්න ඔහම යටට යනවානේ. දැන් ඉතින් අපි මේක වහලා තියෙනවා විනාඩි 30ක් හරි පැයක් හරි වහලා තිබ්බ තරමට පිපෙනවා. මම මේ හදන්න ගත්තේ හැඳි කවුම. ඔන්න බලන්න. දැන් මේ හැන්දෙන් මේ හැන්දට දා ගන්න ඕනේ. එතකොට පිරිසිදුනේ. ඊළඟට දානවා මෙන්න මෙහෙම. ඔන්න ඉක්මනට දාන්න ඕනේ. ඔන්න ඔහම ඉක්මනට දාන්න. දාලා ඔන්න ඔහම තෙල් ගහන්න ඕනේ. ඔන්න බලන්න මගේ හැඳි කැවුම. ඔන්න ඔය ආකාරයෙන් ඉස්ස ගන්න. මේ බලන්න ලස්සනට පිච්චිලා යනවනේ. දැන් මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. හැඳි කැවුම. ඒක තමයි ඔන්න ඉන්නේ. අද ඉතින් මං හැදුවේ හැඳි කැවුම්. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු. ඔන්න බලන්න මං කඩලා පින්නන එක. මේන් බලන්න. ඔය. හොඳට ඇතුළට ඇඹිලා තියෙනවා. ඔන්න බලන්න.